ඔක්කොම හොඳින් ඉන්නවා කියලා මම හිතනවා. අපි යන්න හදන්නේ පිදුරුතලාගල කන්දට. YouTube එකේ නම් තිබුණා මේ කලින් බුකින් එකක් දාන්න නැතුව පිදුරුතලාගල කන්දට යන්න බෑ කියලා. ඒ වුණාට කෝකටත් කියලා අපි ඇවිල්ලා බැලුවා. බලද්දි කිව්වා දැන් බුකින් දාන්න ඕනේ නැහැ. එයාලා ඒක අයින් කරලා තියෙන්නේ. දැන් ඔයාලට එතනින් ටිකට් එකක් ගන්න පුළුවන්. ඒ ටිකට් එක අරගෙන වෙහිකල් එකට රුපියල් 800ක ටිකට් එකක් ගන්න ඕන. වැඩිහිටි කෙනෙක්ට රුපියල් 75ක ටිකට් එකක්. අපේ ෆැමිලි එකේ 4 දෙනයි වාහනයටයි ටිකට් අරගෙන දැන් මේ එතනින් ඇතුළට ආවා. එතනින් ඇතුළට ආවට පස්සේ මෙන්න මේ වගේ පොඩි මූරපලක් තියෙනවා. එතනින් ඔක්කොම චෙක් කරනවා. එතනින් චෙක් කරලා අපේ ඩෙන්ටි නම්බර්, මොබයිල් නම්බර් ඒ ඔක්කොම ලියලා, වෙහිකල් නම්බර් එකේ ඩීටේල්ස් ලියලා, අයාලේ ඔක්කොම ලිස්ට් එකක් අරගෙන ඒ ඔක්කොම ලියලා ඉවරලා චෙක් කරලා තමයි මෙතනින් ඇතුළට දාන්නේ. අපි එහෙනම් බලමු. keep it touch. කන්දට ඇතුල් වෙන තැනම තමයි මේ ටිකට් කවුන්ටර් එක තියෙන්නේ. මෙතනින් අපි ටිකට් අරගෙන වාහනයටයි අපි යන කට්ටියට ටිකට් අරගෙන ඊට පස්සේ මීටර් 500ක් විතර ඉස්සරහට යනකොට තියෙනවා චෙක් පොයින්ට් එකක්. එතනින් අපි අපේ ඩෙන්ටි නම්බර්, වෙහිකල් නම්බර්, මොබයිල් නම්බර් ලියලා දීලා එයාලා ටික අරගෙන තමයි අපි වාහනේ හිමත් බලලා එතනින් අපිව ඇතුළට දානවා. ඊට පස්සේ ඉතින් යන්න තමයි දෙන්නේ කන්ද උඩට. එයාලගේ රූල් එකක් තියෙනවා තාමත් අතර මැදදී කොහෙන්වත් වාහනේ නවත්තන්න බෑ. අපි ගමන පටන් ගත්තට පස්සේ කන්ද උඩට යනකම්ම වාහනේ යන්න ඕනි. කන්ද උඩට ගිහින් තමයි වාහනේ නතර කරන්න ඕනි. අතර මැද කොහෙවත් ෆොටෝ ගහන්න බලන්න කියලා වාහනේ නතර කරන්න තහනම්. මෙන්න මේ වගේ තමයි ඉතින් කන්ද උඩට යද්දී පේන්නේ. සමහර තැන් නම් දිත්වා එක නිසා නාය ගිහිල්ලා තියෙනවා. ඔයාලට මේ පේන්නේ ඒ වගේ තැන් තමයි. ඒ වගේම තමයි දැන් පිදුරුතලාගල කන්ද ඕනම කෙනෙක්ට විරුද්ධයි. සතිය දවස් 5ම උදේ 7:00 ඉඳලා හවස 4:00 වෙනකන් ඕනම කෙනෙක්ට පිදුරුතලාගල කන්ද බලන්න තමන්ගේ වාහනේ යන්න පුළුවන්. හැබැයි ළමයි පයින් යන්න දෙන්නේ නෑ ඔන්න. මේක හයිකින් ප්ලේස් එකක් නන් නෙවෙයි. මම දැන් කන්ද මුදුනට ඇවිල්ලා තියෙන්නේ. මෙහෙම තමයි කන්ද මුදුන එන්ට්‍රන්ස් එක තියෙන්නේ ළමයි. ඒ වගේම එන්ට්‍රන්ස් වෙනකොටම මෙතන ගහලා තියෙනවා ශ්‍රී ලංකා 3 වන බලඇණියේ සිංහ රෙජිමේන්තුව විසින් තමයි මේකේ පාලන කටයුතු අරගෙන යන්නේ කියලා. ඉතින් හයි සිකියුරිටි සෝන් එකක් ඇතුළට තමයි ළමයි අපි දැන් මේ යන්නේ. You know, Sri Lanka's highest mountain is not fully open to the public, but today we are visiting the mysterious Pidurutalagala. I will bring you also with me. So for my all subscribers, now I will tell you what is the Pidurutalagala. Pidurutalagala located in Nuwara. This is the highest mountain in Sri Lanka. The height is 8,281 feet. Before need a special permission for visiting Pidurutalagala, but now some rules are changed. This is not a hiking place, guys. So you can only visit by vehicle. And guys, Pidurutalagala is not a typical tourist mountain. It's a high security military zone. So you have limited viewing area and you can filming only limited area, guys. Their rules are very strict, guys. Hi guys, අපි දැන් ඉන්නේ පිදුරුතලාගල කන්ද උඩ ලංකාවේ
උසම කන්ද උඩ අඩි 8200ක් උඩ මෙන්න මේ වගේ view එකක් තමයි ළමයි ඔයගලන්ට පේන්න තියෙන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. අපි තව චුට්ටක් උඩට ගිහලා බලමු මොනවා වගේද කියලා. ඉස්සර නම් මෙතන සෑහෙන නීති රීති වගේක් තිබුණා මේක උඩට එන්න. මම මේ වීඩියෝ එකේ මෙන්ෂන් කරන්න දැන් ඒ rules ගොඩක් දුරට අඩු වෙලා ගොඩක් වෙනස් වෙලා තියෙනවා. පිදුරුතලාගල කන්ද මුදුනට පේන විදිය වටේ මොකුත් ලොකුවට පේන්නේ නැහැ. මාරම මීතුමක් තියෙන. ඒ වගේම හරිම සීතලයි. මේ දවස්වල නම් ලොකු සීතලක් නැහැ ළමයි අප්‍රේල් නිසා. ඒ වුණාට ඔයාලට හොඳටම සීතල විඳ ගන්න ඕනේ නම් දෙසැම්බර් වගේ තමයි යන්න ඕනේ මම හිතන්නේ. මම දන්න විදිහට නම් ඒ වගේම මෙන්න මේ වගේ ලස්සන පන්සලකුත් තියෙනවා ළමයි පිදුරුතලාගල කන්ද උඩ. පොඩි චෛත්‍යයක් හදලා ලස්සනට වැලි මළුව හදලා හරිම ලස්සනට ඒගොල්ලෝ එතන තියාගෙන ඉන්නවා ළමයි. ඔයාලට ඔය පේන තියෙන්නේ අපිට එන තියෙන පාර ළමයි බලන්නකෝ ගස් වලන් වලින් යට වෙලා ඒ පාර ලස්සනට හැදලා තියෙන විදිහ මාරම වයිබ් එකක් ළමයි. ඒක නම් ගිහිල්ලාම අත්විඳින්න ඕනේ. මම හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම ඔයගොල්ලෝ දැනගන්න සැරයක් නැති දැනගන්න ඕමනාවෙන් හිතපු දේවල් ටිකක් දැනගන්න ඇති කියලා. එහෙනම් අපි වීඩියෝ එක මෙතන නවත්තමු. උඩහින් වීඩියෝ එක එන්ඩ් කරාට මට හිතුණා උඩහින් ඉඳලා පල්ලෙහාට යනකම් ඒ view එක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. මොකද මේ පාර දෙපැත්ත මාරම ලස්සනයි. ඒ පරිසර පද්ධතිය හැදලා තියෙන විදිහ මාර ලස්සනයි. ඒ ගස් කොළන්, ඒ හැදලා තියෙන මල් මට හිතුණා ඒ vibe එක ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනේ කියලා. ඒක නිසා උඩහින් ඉඳලා පල්ලෙහාට එන ගමන් මෙන්න මේ වගේ පොඩි වීඩියෝ ක්ලිප් කෑලි දෙක තුනක් මම දාගත්තා. ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් guys මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ඔයාලා දැනගන්න උමනාවෙන් හිටපු අලුත් දේවල් ගොඩක් දැනගන්න ඇති කියලාත් මම හිතනවා. එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. ඊළඟ වීඩියෝ එක ඉක්මනටම අරන් එනකම් ඔයගොල්ලෝ හැමෝම පරිස්සමට ඉන්න ඕනේ. හැමෝටම ගොඩක් ආදරෙයි. අමතක කරන්නේ නැතුව subscribe කරලා, like කරලා, comment කරලා, share කරලා support එකක් දීගෙන යන්න. එහෙනම් පරිස්සමින් ඉන්න ඔයගොල්ලෝ හැමෝම උත්සාහනයි ආදරේ.